හෙලෝ මං අද කතා කරන්නේ අයිස් කියුබ්ස් වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා. මම මේක අයිස් කියුබ්ස් ගැන කරන දෙවෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ එකක් ගෙනාවා අයිස් කියුබ්ස් වලින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න 10ක් ගැන කතා කරලා. ඉතින් ඒ වීඩියෝ එකෙන් අයිස් කියුබ්ස් ඇප්ලයි කරන්න හොඳ නැති අය කවුද? අයිස් කියුබ්ස් ඇප්ලයි කරලා ඔයාගේ මූණේ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඒ වගේම ඔයා අයිස් කියුබ්ස් ඇප්ලයි කරන්න ඕනේ මොන වෙලාවටද? අයිස් කියුබ් ඇප්ලයි කරන්න ඕනේ කොහොමද වගේ දේවල් මම මේ වීඩියෝ එකෙන් කතා කරා. ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා අයිස් කියුබ් part 1 වීඩියෝ එක බලන්න. ඉතින් දැන් අද මම කතා කරන්න යන්නේ අයිස් කියුබ් යූස් කරලා කොහොමද ලස්සන වෙන්නේ කියලා. ඉතින් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ ඔයාලට රුපියලක්වත් තියදන් වෙන්නේ නැතුව ගෙදර ඉඳන් ලස්සන වෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් නේ. ඇත්තටම බෙස්ට් රිසල්ට් තියෙන ට්‍රීට්මන්ට් එකකින් කතා කරන්න යන්නේ ඔයාලට ගෙදර ඉඳන් ගෙදර තියෙන දේවල් හොයාගෙන ලේසියෙන්ම හදාගන්න පුළුවන් අයිස් කියුබ්ස් 10ක් සහ ඒ දේවල් ඔයාගේ ෆේස් එකේ තියෙන විවිධ ප්‍රශ්න වලට ස්කින් එක කලර් එක අප් කරගන්න, බ්‍රයිට් and ග්ලෝ වෙන්න ඔයා මේ දේවල් යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් 10ක් කියනවා. කියන්නේ ඔයාලට ගෙදරදී හොයාගන්න දේවල්, ගෙදරදී හොයාගන්න පුළුවන් දේවල් 10ක් යූස් කරලා අයිස් කියුබ්ස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි අයිස් කියුබ් එක තමයි කොෆි අයිස් කියුබ්. ඔයාලට පුළුවන් කොෆි අයිස් කියුබ් යූස් කරලා ඔයාගේ ස්කින් එක වයිට්නින් කරගන්න, ඒ වගේම ස්කින් එකේ ග්ලෝ එකක් හදාගන්න වගේ ස්කින් එකේ තියෙනවා නම් පිම්පල්ස් වලින් ඇති වෙන පැචස් ඒ දේවල් හොද කරගන්නත් ඔයාලට කොෆි අයිස් කියුබ්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කොෆි පවුඩර් අරගෙන උණු වතුරට ඒ ටික දාලා හොඳට මික්ස් කරලා ඒක නිමනකම් තියලා අයිස් කියුබ් ට්‍රේ එකකට හරි විදිහකින් ඔයාලට අයිස් කියුබ් එකක් හදාගෙන ඔයාගේ ෆේස් එකේ ඇප්ලයි කරන්න. ඉතින් ඔයා දවස් 7ක් මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න ලොකු පැහැදිලි වෙනසක් ඔයාගේ මූණේ බලා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි අයිස් කියුබ් වර්ගය වෙන්නේ කොමාරිකා අයිස් කියුබ්. අතරම කොමාරිකා කියලා කියන්නේ ඔයාගේ ස්කින් එකේ තියෙන සන්බර්න්, එතකොට පැචස් නැති කරලා ග්ලෝ එකක් ගන්න පුළුවන් විදිහේ හොඳ දෙයක් නේ. ඉතින් ඇත්තටම කොමාරිකා වලින් අයිස් කියුබ්ස් හදාගන්නත් ගොඩාක් විදිහවල් තියෙනවා. ඉතින් දැන් මම මේ වීඩියෝ එක දික් කරන නිසා ඒ දේවල් ගැන කතා කරන්නේ නැහැ. මම පස්සේ වෙන වීඩියෝ එකකින් දේවල් කතා කරන්න. ඔයා subscribe කරලා තියාගෙන ඉන්න. කොහොම හරි කොමාරිකා වලින් හදාගන්න අයිස් කියුබ්ස් වලිනොත් ඔයාට ගොඩාක් ලොකු benefits බලා ගන්න පුළුවන්. ඔයා දවස් 7ක් කොමාරිකා අයිස් කියුබ් එක මූණේ ඇප්ලයි කරොත් මූණේ තියෙන sunburns නැති වෙලා, patches නැති වෙලා clear skin එකක් හදාගන්න පුළුවන්. normally කොමාරිකා අයිස් කියුබ් හදාගන්න විදිහ නම් ඔයාට පුළුවන් කොමාරිකා කොලයක් අරගෙන ඒකේ තියෙන කටු අයින් කරලා මැද තියෙන මදේ පරිස්සමට අරගෙන ඒක මොනකට හරි මික්ස් කරලා අයිස් කියුබ් හදාගන්න. මික්ස් කරන්න දේවල් ඕනේ තරම් තියෙනවා. හොඳ රිසල්ට්ස් ගන්න කොමාරිකා අයිස් කියුබ්ස් යූස් කරන්න පුළුවන් එක එක විදිහවල් තියෙනවා. ඒවා ගැන මම ඉස්සරහට කතා කරනවා. තුන්වෙනි එක තමයි කුරුඳු කුඩු වලින් හදාගන්න අයිස් කියුබ්. එහෙම නැත්නම් සිනමන් අයිස් කියුබ්. රත්න වතුර ටිකකට කුරුඳු කුඩු ටිකක් දාලා නිමෙන්න තියලා ඒකෙන් අයිස් කියුබ්ස් හදාගෙන ඔයාට ෆේස් එකේ ඇප්ලයි කරන්න පුළුවන් නම් ඔයාගේ ෆේස් එකේ තියෙන too much oily ගතිය, එතකොට ඔයාගේ ෆේස් එකේ ඇක්නි තියෙනවා නම් ඇක්නි හොද කරගන්න වගේ දේවල් වලට ඔයාට කුරුඳු කුඩු වලින් හදාගන්න අයිස් කියුබ්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් හතරවෙනි එක තමයි green tea ice cube. බොන්න green tea හදා ගන්නවා වගේ green tea හදාගෙන ඒක නිමෙන්න තියලා ice cube tray එකකට දාලා green tea ice cubes හදාගෙන use කරන්න. මෙන්න මේ ක්‍රමෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ඇස්සට තියෙන අඳුරු ගතිය, එතකොට මූණ ඉදිමිලා වගේ තියෙනවා නම් ඒ ස්වභාවයන්, ඒ වගේම මූණ රතු වෙලා මූණ ඕනට රතු වෙනවා නම්, මූණේ ගෙඩි තියෙනවා නම්, acne, pimple marks වගේ ඔයාගේ face එක too much oily නම් ඒ තත්ත්වයන් හොඳ කරගන්නත් ඔයාලට green tea ice cubes use කරන්න පුළුවන්. ඊළඟ ice cubes වර්ගය තමයි cucumber and lemon ice cube. අපිට පුළුවන් පිපිඤ්ඤා යුෂ අරගෙන ඒකට lemon චුට්ටක් mix කරලා ice cube එකක් විදියට හදලා ඔයාගේ face එකේ apply කරන්න. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාගේ face එක හොඳට cleanse කරගන්න පුළුවන් වෙනවා වගේම ඔයාලට තියෙනවා නම් bleaching නිසා ඇති වුණ ආසාදන තත්ත්ව ඒ දේවල් අයින් කරගන්නත් මේ ice cube treatment එකෙන් පුළුවන්. ඒ වගේම ඒ විතරක් නෙවෙයි ඔයාට skin එක bright කරගන්නත් මේ ice cube treatment එක use කරන්න පුළුවන්. ඊළඟ ice cube වර්ගය තමයි rose water වලින් හදාගන්න ice cube. මේ rose water වලින් හදාගන්න ice cube වලින් ඔයාලට පුළුවන් ඔයාගේ skin එකේ irritations තියෙනවා නම් ඒ දේවල් හොඳ කරගන්න. එතකොට ඔයාගේ මූණ ඉදිමිලා වගේ තියෙනවා නම්, ඇස්සට ඉදිමිලා වගේ තියෙනවා නම්, eye bags, eye puffiness වගේ තත්ත්වයන් තියෙනවා නම් ඔයාට ඒ දේවල් ලේසියෙන් අයින් කරගන්න පුළුවන් ඔයා rose water ice cubes use කරනවා නම්. ඒ වගේම rose water ice cubes වලට පුළුවන් ඔයාගේ skin එක moisturize කරලා hydrate කරලා තියාගන්න. ඊළඟ ice cubes තමයි milk ice cube. ඔයාලට පුළුවන් fresh milk ice cube tray එකකට දාලා ice cube හදාගෙන ඒක උදේ හවස මූණේ apply කරන්න. මේ ක්‍රමයෙන් ඔයාගේ skin එක හොඳට clear කරගන්න, dead skin cells අයින් කරගන්න, ඒ වගේම ඔයාගේ skin එක smooth කරලා තියාගන්න වගේම bright කරගන්නත් milk ice cube වලින් පුළුවන්.
ඊළඟ අයිස් කියුබ් එක තමයි ටර්මරික් අයිස් කියුබ්. එහෙම නැත්නම් අපි ගෙදරදී උයන්න ගන්න කහ වලින් හදාගන්න පුළුවන් අපිට අයිස් කියුබ්. ඒ උයන්න ගන්න කහ වලට අමතරව ඔයාට පුළුවන් කස්තුරි කහ යූස් කරලා අයිස් කියුබ් හදාගන්න. ඇත්තට මේ ට්‍රීට්මන්ට් එකේ ඔයාට පැහැපත් වෙන්න, ස්කින් එක බ්‍රයිට් කරගන්න, ග්ලෝ කරගන්න, ඒ වගේම ස්කින් එකේ තියෙන ඇක්නි, පිම්පල් මාර්ක්ස් වගේ දේවල් හොඳ කරගන්නත් මේ අයිස් කියුබ් එක යූස් කරන්න පුළුවන්. ඊළඟ අයිස් කියුබ් එක තමයි නිල් කටරළු අයිස් කියුබ්. ඉතින් ඔයාලට පුළුවන් නිල් කටරළු මල් කීපයක් උණු වතුරට දාලා ඒක ටිකක් වෙලා තියලා නිවෙන්න තියලා ස්කිප් ට්‍රේ එකට දාලා ඒක ඔයාගේ ෆේස් එකේ උදේට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් ක්ලියර් ස්කින් එකක් ගන්න, ඒ වගේම ස්කින් එක ග්ලෝ කරගන්න, ෂයින් කරගන්න වගේම සන්ටෑන් නැති කරගන්නත් ඔයාලට මේ නිල් කටරළු අයිස් කියුබ්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් අන්තිමට මම ඔයාලට කියන්න යන අයිස් කියුබ් එකෙන් ඔයාලට පුළුවන් සුදු වෙන්න. ඒක තමයි බීට්රූට් අයිස් කියුබ්. බීට්රූට් කියලා කියන්නේ ඔයාගේ ස්කින් එක ඔයා බීට්රූට් ඇඟ ඇතුළට ගත්තත් ඔයාගේ ඇඟ පිටතින් ඇප්ලයි කරත් බීට්රූට් ඔයාට බෙස්ට් රිසල්ට් ගන්න, ඔයාගේ ස්කින් එක බ්‍රයිට් කරගන්න, ෂයින් කරගන්න යූස් කරන්න පුළුවන්. බීට්රූට් අයිස් කියුබ් එකක් ඔයාට උදේ හවස යූස් කරන්න පුළුවන් නම් සතියක් ඔයාට ස්කින් එකේ තියෙන ප්‍රශ්න නැති වෙලා ස්කින් එක බ්‍රයිට් වෙලා ස්කින් එක ගොඩාක් ක්ලියර් කරගන්න පුළුවන් ඔයා බීට්රූට් අයිස් කියුබ් එක යූස් කරොත්. මේ කතා කරේ අද මම කරලා බලලා මම රිසල්ට්ස් අරගත්ත අයිස් කියුබ්ස් වර්ග 10ක් ගැන. ඉතින් ඇත්තටම මම මේ අයිස් කියුබ්ස් වර්ග 10ම යූස් කරලා තියෙනවා. මේ අයිස් කියුබ්ස් වර්ග 10ෙම මට බෙස්ට් රිසල්ට්ස් හම්බෙලා තියෙනවා. ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට අනුව ඔයාලට පුළුවන් මේ අයිස් කියුබ් වර්ග 10න් එකක් තෝරගෙන දවස් 7ක් try කරලා බලන්න. ඇත්තටම ගොඩාක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අයිස් කියුබ් part 2 වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයා අයිස් කියුබ් part 1 වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් මගේ channel එකේ තියෙනවා. ගිහින් බලන්න.